දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලින් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ට්‍රාන්ස් ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. විදේශ වාර්තා සඳහන් කළේ සංචාරකයන් පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් ඉන්දිය නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම බුද්ධි අංශ නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. ජම්මු කාශ්මීර ප්‍රදේශයේ මෑතක සිදු වූ දරුණුතම ප්‍රහාරය මේ බවයි විදේශ වාර්තා පවසා තිබෙන්නේ. ප්‍රහාරයෙන් තව පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් රැගෙනීම සඳහා හමුදා හෙලිකොප්ටර් යාන යොදාගෙන ඇති බව සඳහන්. ඒ අදාළ ප්‍රදේශයට වාහන ගමන් කිරීමේ දුෂ්කරතා හේතුවෙන් මෙම පීවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම බාරගෙන නැහැ. ඉස්ලාමීය බෙදුම්වාදී කැරලිකරුවන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව එරට බලධාරීන් විශ්වාසය පළ කරනවා. යුරෝපයේ ඉඳලා ලංකාවට මොහොතින් සල්ලි යවන්න තියෙන ආරක්ෂිතම සහ පහසුම ක්‍රමය ගැන ඔබ දන්නවද? ඒ තමයි ට්‍රාන්ස් ෆාස්ට් මෙහෙන් දැම්මා එහෙන් ගත්තා.